කොහොමද? ඔන්න අපේ පැටව ටික බලන්න අපි ආවා. හැමදාම වගේම උදේට එනවා. මේ නයිමරිස් ටිකක් ඉතින් දාලා තියෙනවා. මේ දවස්වල වැස්ස හින්දා නම් හරියම අප්සෙට් වැඩ ටික. ඒ කියන්නේ වැස්සට අපිට හරියට පොහොර ටික ගහගන්න නැහැ. ඒ වගේ කරදර ගොඩාක් තියෙනවා. මම හිතන්නේ අපිට මේක හැමම ගොවියෙකුටම ඇති. ඇත්තටම වගාවට වැස්ස කියන දේ ඕනෙම නැහැ. ගොඩක් අවුව පායද්දි හැම ගහක් වගේම ලස්සනට හැදෙනවා. දැන් මේවා අපි හිටවන කාලේ නම් චූටි කාලේ නම් අපිට හොඳට අවුව තිබුණා. ඒ නිසා අපි පැල ටික බේරුණා. දැන් ඉතින් චුට්ටක් ලොකු වෙලා තියෙනවා. ඒත් අර ස්ප්‍රේ කරන පොහොර ටික ඒ කියන්නේ මේ තියෙනවනේ දිලීරනාශක තියෙනවා. ඒ වගේම එක එක කොළ එන ඒවට ගහන්න තියෙන බෙහෙත් ටික අපිට හරියට වෙලාවට ගහ ගන්න බෑ වැස්සකින්. ඉතින් මේ වගේ වෙලා තියෙනවා සමහර පැල. හරි දුකයි මේ බලන්නකෝ. අපි ගොඩාක් අමාරුවෙන් මේක හැදුවේ. කියන ලොකු කැලෑවක් මේක. මට කලින් ඔයාලට වීඩියෝ දාන්න බැරි වුණා. ඒ කැලෑව සුද්ධ කරලා මමයි මහත්තයයි එකතු වෙලා හරිම අමාරුවෙන් තමයි මේ නයිමරිස් ටික මෙහෙම හැදුවේ. ගොඩාක් ලොකු වියදමක් කරන්න ඕනේ. දන්න අය දන්නවා මං හිතන්නේ නයිමරිස් පැල ගැන. හයිබ්‍රිඩ් එක ගොඩක් ගණන්. ඒ වගේම ගොඩක් පොහොර ඕනේ. ඉතින් වියදම් කරලා හදාගත්ත අපිට මේ වැස්ස ගොඩාක් බාධායි. ඒත් ඉතින් වැස්ස කියලා සෑම පාද වෙන්නත් බෑනේ අපිට. ඉතින් පැල ගොඩක් දාලා නේද? අපි කොහොම හරි මේක ඉතින් ගොඩ ගන්නවා. අද චුට්ටක් වැස්ස අඩුයි. ඉතින් බලන්නකෝ අපි ගොඩක් දාලා තියෙනවා. වලට පේනවාද අපි තව යට පාත්තියක් තියෙනවා. අපි කොහොම හරි ඉතින් උත්සාහයෙන් මේක හදාගන්න බලමු. ඔය පේනවනේ තව තියෙනවා. හරි ලස්සනට යාලා හැදුනා. ඒත් චුට්ටක් බාධා එනවා කියන්නේ මේ මෙන්න මේ වගේ කොළ එනකොට අපිට හරි දුකයි. මේ යාලට මොනවා හරි වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා තනින් තන. එන්නම් ඊනට ලස්සනට හැදිච්ච පැලක් තියෙනවා. ඒගොල්ලෝ හරි ලස්සනට හැදිලා මල් ඇවිල්ලා මේ. ඉතින් ඔයගොල්ලොත් සුබ පතන්න අපේ මේ වැඩේ සාර්ථක වෙන්න කියලා. මම ඒකයි වීඩියෝ එකක් දාන්නත් හිතුවේ අද. ඉතින් ගොඩක් මහන්සියෙන් ඇත්තටම තේරෙනවා ඇති මේවා හදන අයට නම් දන්නවා ඇති තියෙන මහන්සිය. ඉතින් වැස්ස කියලා නැහැ අපේ මහත්තයා තව එක පටන් ගන්නවා. තව පැල 300ක් 350ක් වගේ තියෙනවා. අපි කියන්නේ බීජ ගෙනල්ලා ඒව දාලා දැන් ඒවා පැල වෙලා තියෙන්නේ හිටවන ගානට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අපිට ඉක්මනටම තැනක් ඕනේ. එයා මේ වැස්ස කියලා බලන්නේ නැතුව වැහි පොද තියෙද්දි හරි මේක ඇවිල්ලා හදනවා. හෙට වෙනකොට අපි මේ පැල 300 දාන්න ඕනේ. මොකද දැන් පාත්ති වල තියෙනවා. ඒ ටිකට කල් හොඳටම ගිහින් තියෙන්නේ. පැල 300 දාගන්න ඕනේ. පේනවද කානු දාලා අන්න බලන්න අර. එයා නම් දන්නේ නැහැ මම වීඩියෝ එක කරනවා කියලා. මොකද අපිට වීඩියෝ එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ඇත්තටම නැත්තම් මේක චූටි කාලේ උඩ පැල ටිකේ පුංචි කාලේ ඉඳන් මම වීඩියෝ කරනවා. ඇත්තටම අත්තට එනකොට අපි ෆෝන් එකක් අරන් එන්නේ නැහනේ. මොකද වීඩියෝ කර ඉද්දි ඇත්තට අපිට ලවමදි. අද මම ඉතින් හිතුවා මේවා ඔයගොල්ලන්ටත් පෙන්වන්න ඕනේ කියලා. නිකන් ඉඩම් තියනවා නම් අපරාදේ කැලෑවට යන්න දෙන්න එපා. මේ විදිහට පේනවනේ උඩ එක තියෙනවා. ඒ වගේම දැන් අපි මෙතන එකක් පටන් ගන්න යන්නේ. මේකෙත් හෙට වෙනකොට අපි පැල 350ක් දානවා. පේනවනේ මේ විදිහට. දැන් මේවට කොම්පෝස්ට් දාලා හොඳට පුරවලා ඒක උඩ තමයි හදන්නේ. අපි හදන පුළුවන් විදිහට ඔයාලට බලන්න වීඩියෝ එකක් ගේන්න. හලෝ අද තමයි වීඩියෝ කරේ. ගොඩක් කාලෙකින්නේ. ෆෝන් එකක් අරන් ඉන්නේ නැහනේ අනේ අපි. හරි මේ එහෙනම් ඉතින් අපි හෙට ඔයාලට පේනවනේ දැන් මෙතන ඔන්න හෙට බලන්නකො අපි දැන් මෙතන හදුවට පස්සේ චූටි බට්ටු ටික ඒ වගේ මෙයාලා වගේ ලොකු වෙයි යාලා. ඉතින් ඔයගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න සුබ පතන්න අපේ මේ වැඩේ සාර්ථක වෙන්න කියලා. ජය වේවා.